ඉතින්ලමයි මම උදෙන්ම නැගිටලා කරේ කලින් දවසේ හොදපු රෙදි වගේක් තිබුණා. ඒ රෙදි ටික නවල දැම්මා. මොකද අද දවසේ ලොකු වැඩක් තියෙනවා. ඒකට යන්න තමයි මම මේ උදෙන්ම නැගිටලා ලෑස්ති වෙන්නේ. වැඩේ කියලා කියුවේ මේ අද අපේ කුඹුර වපුරනවා. ඉතින් ඒකට මායි අයියා යන්න තමයි හදන්නේ. පඩියට එහෙම කවුරුත් අරන් කරන්නේ නැහැ. මොකද අක්කරයක වගේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. අපි දෙන්නයි අප්පච්චි අයියලාගේ ගිහිල්ලා ඉතින් ඒ වැඩේ කරනවා. ටට්ටක් ගානම මගේ වැඩ ටික උදේම ඉවර කරගත්තා. ගෙවල් එහෙමත් අස් කරලා දාලා ඊට පස්සේ මම කඩේට ගියා. දැන් මේ කඩේ යන ගමන් තමයි ඉන්නේ. ඔය තියෙන ඉතින් අපේ ගෙවල් ඉස්සරහ පාරේ වටපිටාව තමයි තියෙන්නේ. උදේ ඉර එළිය වැටිලා ඔය විදිහට හේවනල්ල වැටලා තිබුණා. උදේ අවුව නම් එච්චරම සැර නැහැ. මම ඉතුරු වෙලා තිබුණ සල්ලි වගේ එකකින් මට කන්න කියලා චොකලට් කෑල්ලක් ගත්තා. දැන් උදේ ගෙදර වැට්ටික ඉවරයි. දැන් ගෙදර වැට්ටික ඉවරලා පොඩි ගමනක් යන්න ඇස්තලා ඉන්නේ. පොඩි ගමනක් කියන්නේ අද අපේ කුඹුර වපුරනවා. ඉතින් අයියා ගියා ඒකට. දැන් යන්න තයාරම් මං යන්න ලෑස්ති. ගොඩක් අය නම් ඉතින් දන්නේ නැතුව ඇති වපුරනවා කියන්නේ මොකන්ද එහෙම කියලා. අද මට පුළුවන්කමක් තිබුණොත් මම ඔයාලට වපුරන එකේ වීඩියෝ එකක් ගේන්නම්. මමත් කරනවා යාගේ උදව්වට. ඉතින් දෙයටම වීඩියෝ එකත් එක්ක හලෝ ළමයි. ඉතින් කොහොමද දැන් ඉන්නේ? අයියලා හැරප් කරනවා. කියන්නේ හානවා වී වපුරන්න. මන්ට ඉතින් පොඩි දව්වක් දීලා දැන් ඔක්කොම දෙන්නවා. තිබෙලා යාලා අයින් ගියා. මම ඉතින් චුට්ටක් කියලා ඉඳගෙන ඉන්නවා. උදෙන්ම තිබුණ වැඩ ටික සේරම ඉවර කරගෙන උදේට උයලා එහෙම තමයි මම තේ අරගෙන කුඹුරට ගියා අයියලාට. එයා ට්‍රැක්ටරේ අරන් ගියා. මම බයික් එක අරන් ආවා. ඉතින් කුඹුර වල ඉන්නකොට මේ වගේ තමයි මඩ ගෑවෙනවා හැමතැනම. අනිත් එක මම කුඹුරට ගියාට නිකන් හිටියේ නැහැ. මට පුළුවන් විදිහට හැම දෙයකටම අයියට උදව් කරා. මොකද එයා ගැහෙන්නේ මහන්සි වෙන්නේ තනි එයාට ගන්න විතරක් නෙවෙයි අපි දෙන්නගෙම දියුණුව වෙනුවෙන්. එතකොට එයා වැඩ කරනකම් මට ඇත්තටම බලන් ඉන්න බෑ. මමත් ඉතින් කොච්චර අවුව තිබුණත් බෑලා ඉතින් ඒවට වැඩ කරනවා. මේ තියෙන කුඹුර වපුරලා ඉවරලා වී ඉස්සට පස්සේ කුඹුර තියෙන විදිහ ඊට පස්සේ ඉතින් අයියලාගේ මල්ලිලා වගේ කෙමත් ඇවිල්ලා හාන්න උදව් කරා. අපි ඉතින් ගෙදර ට්‍රැක්ටරෙම තමයි හාන්නේ. ඊට පස්සේ අයියා මායි ගියා ගෙදර. මොකද දවල්ට කන්න ගේන්න හරට වතුර දෙන්නත් ඕනේ. අයියා හරට වතුර දීලා එනකම් මම ටක් ගාලා ඉව්වා. උයන එකේ වීඩියෝ ගන්න බැරි වුණා ළමයි. මොකද විනාඩි 15ක් බත් එක උදේ වෙලා ගිය නිසා විනාඩි 15ක් විතර වගේ තමයි මට තිබුණේ උයන්න. ඒ වෙලාවේ මම ටක් ගාලා ඉව්වා. මේ අපේ ගෙදරට යනකොට හම්බෙන වැව ඉතින් ඇත්තට මාරම ලස්සනයි. අයියා ඉතින් බහැලා මෙයාගේ මඩ හොද ගන්නවා. බලන්නකෝ එතන ෆෝන් එකේ කැම් එකෙන් දකින්නට වඩා ඇත්තට මාර ලස්සනයි. මේකේ නිතරම වතුර වාන් දානවා. මේ කුඹුරු වැඩ කාලෙට කුඹුරු වැඩ කරන්න මේ අපිට වතුර දෙන්නේ හුරුළු වැවෙන්. එතකොට ඒ හුරුළු වැව ඇරිය ගමන්ම ඇලවල් වල වතුර යනකොට කුඹුරු වලින් පිට වෙන වතුර එන්නේ මේ වැවට. ඉතින් ඒ වැව නිතරම වගේ එතකොට වාන් දානවා. ඊට පස්සේ ඉතින් මං ගිහිල්ලා ටක් ගාලා අපි උයාගෙන ආවා. ඇවිල්ලා කාලා ඉතින් මේ වපුරලා ඉවර වෙලා ඊරත් බහැලා ඉතින් මේ වෙලාවට මාරම ලස්සනයි. ඒකලා ගෙදර ඇවිල්ලා අපි දෙන්න හොඳට නාගත්තා. අපගේ ඉස්සර හැලක් තියෙනවා. ඒකෙන් තමයි අපි නෑවේ. ඒකලා ඉතින් මාරම බඩගිනි මහන්සි නිසා ගෙදර ඉුවේ නැහැ. මේ ඇත්තටම ඉතින් උදේ ඉඳන් මහන්සිලා හිටියේ. ඒක නිසා උයන් තරම් තිබුණේ නෑ මේ එක. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ගියා එළියට කන්න. ගෙවල් ළඟ තියෙනවා කඩයක්. ඉතින් ඒකට අපි දෙන්න ගියා රැට මොනාරි කන්න. ඒකෙන් නූඩ්ල්ස් එකක් අරන් අපි දෙන්න කෑවා. එතන මේ කරේ නූඩ්ල්ස් ගොඩක් රසයි. අපි දෙන්න ඉතින් අපි දෙන්න වෙනුවෙන් මහන්සි වෙනවා.
දෙන්න ඇත්තටම දෙන්නට ගොඩක් ආදරෙයි. එක්කෙනෙක් මහන්සි වෙනකොට අනිත් එක්කෙනා නිකන් ඉන්නේ නැහැ. ඉතින් මං අද මහන්සි වෙන නිසා අයියා මට එළියට යමු කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ගිහින් කෑවා. ඔය දැන් ඉතින් මම බීම එපා කියනකොට මම නිකමට ඇහුවා බීම එකක් ගමුද කියලා. ඊට පස්සේ ඉතින් එයාට උවමනාව තිබුණේ නැහැ. ඒකල ඉතින් මං ආයෙ ඕනේ නැහැ කිව්වට එයා ගිහිල්ලා අරන් ආවා. ඇත්තටම මට මාර සතුටුයි මේ වගේ ආදරයක් මට ලැබිච්ච එක ගැන. සමහරව දැන් මගේ වීඩියෝ එක බලලා හිතනවා අයියෝ කුමරු වැඩ කරනවා ඔය ගෑල්ලාම දුක් විඳිනවනේ එහෙම කියලා. එහෙම නෑ. අපි දෙන්නගෙම ටාගට් බලාපොරොත්තු තියෙනවා ඉස්සරහට. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි දෙන්න මහන්සි වෙන්නේ. අනිත් එක අපිට තියෙන දේවල් අපි කරගන්නට ඉතින් වෙන කවුරුත් ඇවිල්ලා කරලා දෙනකම් බලන්න ඉඳලා හරියන්නේ නෑනේ. අපි දෙන්න ගොවිතැන් කරනවා නෙවෙයි. ඉතින් අයියත් වැඩට යනවා. ඉතින් ඒ අතරතුර අපිට තියෙන දේ අපි කරනවා. ඉතින් ළමයි මේ vlog එකේ භාගයයි කළේ මේ ගොඩක් vlog එක කරන්න බැරි වුණා. හා මං එන්න නල්නා. ඉතින් අද උදේ වරුවේ ඉතුරුලා ටිකක් තිබ්බම පුරන්නේ ඒක එක කරලා දැන් අපි ආව නාන්න. ලස්සන තරඟට ඇවිල්ලා ඉන්නේ යාන්ගොයට. ඔව් ඉතින් ඒ කිව්වා වගේ මට ඊයේ වීඩියෝ එක එඩිට් කරන්න බැරි වුණා. අනිත් එක පොඩි වීඩියෝ ටිකක් ගත්තේ. ඉතින් මේ පහුවදා ඒ කියන්නේ ඉරිදා එදාට ඉතින් අයියට නිවන්න මට නිවාඩනේ. අපි දෙන්නට තව චුට්ටක් තිබ්බ කුමන වපුරන්න. ඉතින් උදේම ගිහිල්ලා ඒ ටික වපුරලා නාන්න ආවා. මේ තියෙන යාළුවය අපේ ගෙවල් ළඟ තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් ඇවිල්ලා අපි නෑවා. අයියාගේ අක්කගේ බබත් ආවා. ඉතින් අපිත් එක්ක යන්න මේ වෙලාවේ නානවා කියන්නේ මොර කූල් ළඟට. ඉතින් ඔව් ගොඩක් සැරයිනේ දවල්ට. ඒකල්ලා ඉතින් අපි නාගෙන ගෙදර ආවා. මම මෙතන කියන වොයිස් එක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මං කියන්නේ දැන් මෙතනදී හෙට මට එක්සෑම් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අද ඉරිදානේ. හෙට සවුන්දා මේ ඉංග්‍රීසි ඕරල් එක තියෙනවා කැම්පස් එකේ. ඉතින් මං ඒකට පාඩම් කරන්න ඕනේ. ඒ නිසා මම මෙතනින් vlog එක නවත්තනවා. vlog කර පාඩම් කරන්න අමාරුයි. ඉතින් ඕරල් එක හොඳට කරගන්න ඕනේ. නැත්නම් රිපීට් වුණොත් එහෙම අවුල්නේ. අනිත් එක ඉංග්‍රීසි මට ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මම ඒකට පාඩම් කරන්න යනවා දැන්. මෙච්චරලා ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම thank you. වීඩියෝ එක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න.